සීරියල් කිලර්ස් එහෙමත් නැත්නම් දාම ඝාතකයෝ ගැන කතා කරනකොට මෙයා ගැන කතා නොකරම බැහැ. මොකද ඔහු නළුවෙක් තරමටම ඇමරිකාවේ ප්‍රසිද්ධියට පත්විච්ච සහ අවධානය දිනාගත්ත පුද්ගලෙක් වීම නිසා. මෙයා හිරගෙදර ඉන්න කාලෙත් කාන්තාව මෙයාට පිස්සු වැටිලයි හිටියේ. ඒ වගේම සීරියල් කිලර් කෙනෙක් කියලා කියන්න බැරි තරමටම ඊටාම සාමාන්‍ය මිනිසෙකුට තියෙන ජීවිත රටාවක් තමයි මෙයාට හිමි වෙලා තිබුණේ. ඔහු ඊටාම නිහඬ සහ කඩවසම් පුද්ගලෙක්. ඒ වගේම එයාගේ කිසිම හැසිරීමක ප්‍රචණ්ඩත්වයක් එයාගේ සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ දකින්නට තිබිලා නැහැ. ඒ වගේම තමයි එයාගේ මානසිකත්වයත් හැසිරීමත් අනික් දාමඝාතකයින්ට වැඩිය ඊටාම වෙනස්. නමුත් ලෝකේ දරුණුතම දාමඝාතකයින් අතර මෙයාගේ නමත් කියවෙනවා. ඔව්, අද අපි කතා කරන්න යන්නේ ලෝකේ කඩවසම්ම දාමඝාතකයා. එහෙමත් නැත්නම් the most handsome serial killer of the world ගැනයි. ඒ කාලේ ගෙවල් වලට පැනලා මිනි මරපු ලොස් ඇන්ජලිස් මිඩ්නයිට් ස්ටෝකර් කියලත් මෙයාට කියනවා. කැලිෆෝනියාවල ජීවත් වෙච්ච මිඩ්නයිට් ස්ටෝකර් ගැන සහ ඔහුට ඒ වගේ ජීවිතයක් උරුම වෙන්න පසුබිම් වුණ එයාගේ ජීවිත කතාව ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගන්න අනිවාර්යෙන්ම අපිත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම රැඳිලා ඉන්න. ඉතින් වීඩියෝ එක ඉවර වුණාම අනිවාර්යෙන්ම ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මොකටද බල ඉන්නේ? අපි යමු වීඩියෝ එකට. ඇත්ත වශයෙන්ම ලංකාවේ නම් මේ වගේ දාමඝාතකයෝ ගැන වැඩිපුර සඳහන් වෙන්නේ නැහැ. හැබැයි 2011 අවුරුද්දේ වාර්තා වෙච්ච ඝාතන කිහිපයක් දාමඝාතනයක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒකෙදි වින්දිතයන් බවට පත් වුණේ යාචකයන්. ඒ වගේම කොටකෙතන ඝාතන නඩුවත් මේ වගේම දාමඝාතනයක ලක්ෂණ තියෙන නඩුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ඒවා දාමඝාතන විදිහට ලංකාවේ නීති පද්ධතිය ඇතුළේ නම් සඳහන් වෙන්නේ නැහැ. මීට අමතරව නිල වශයෙන් තහවුරු නොවුනත් ලංකාවේ වලව් ආශ්‍රිතව දාමඝාතන සිදුවීම් ගණනාවක් ගැනම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පසුගිය දවසක දාමඝාතනයක් කියලා සැක කරන්න පුළුවන් ආකාරයේ සිදුවීමක් ලංකාවේ මඩකලපු දිස්ත්‍රික්කයේ නෙල්ලිකුළම ප්‍රදේශයෙන් වාර්තා වුණා. හැබැයි ලංකාවට සාපේක්ෂව ගත්තම ඇමරිකාව වගේ රටවල් වල මේවා සිදුවෙනවා ඉතාම වැඩි. කොහොමුණත් 1900 ගණන්වලදී, ඒ කියන්නේ 20 වෙනි සියවසේදී ලෝකෙ පුරාම දාමඝාතන රැල්ලක් සිද්ධ වුණා. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච ඒ වගේම අදටත් මිනිස්සු කතා වෙන, මිනිස්සුන්ගේ හිත ඇතුලේ චකිතයක්, භීතියක් ඇති කරන, ලෝකෙන් කවදාවත් නම මැකී යන්නේ නැති දාමඝාතකයෙක් ගැන. මේ සිදුවීම් දාමය දිගහැරෙන්න කලින් පුද්ගලයා කවුද කියලා ඔයාලා දන්නවත් ඇති. සමහරක් විට එයා සම්බන්ධ සිදුවීම් දාමය අපි විස්තර කරන්නටත් කලින්ම මේ කවුද කියලා ඔයා අනුමාන කරලත් ඇති. ඔව්, ඒ තමයි රිචඩ් රමිරේස්. ඉතින් එයා සිද්ධ කරපු ඝාතන මාලාව ගැන ලෝකෙම දන්නවා. හැබැයි එයාගේ අතීතය ගැන, එයාගේ ජීවිතය ගැන කතා කරන කවුරුත් එතරම් කතා බහ කරන්නේ නැහැ. මෙයාගේ ජීවිතයේ අතීත කාලය මෙයා සීරියල් කිලර් කෙනෙක් බවට පත්විච්ච කාලරාමුව ඇතුලේ සිදුවෙච්ච සිදුවීම් හැම එකකටම ඍජු බලපෑමක් එල්ල කරලා තියෙනවා කියන එක තමයි අදහස. ඇත්තටම මේක මෙයාගේ වරදක්ම නෙමෙයි, මෙයා වටේ තිබුණ සමාජය නිසා සිද්ධ වුණ එකක් කියලත් සමහර දෙනෙක් අදහස් පළ කරනවා. දාමඝාතකෙක් උපත ලබනවා නෙවෙයි, ඒක සමාජයේ විසින් නිර්මාණය කරනවා කියන එකට හොඳ උදාහරණයක් විදිහට අපිට රිචඩ් රමිරේස්ව සලකන්නට පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී මේක ජානමය බලපෑමක් ඇතිව සිදුවෙන සිදුවීමක් කියලත් සමහර විද්වතුන් තර්ක කරනවා. රිචඩ් රමිරේස් උපත ලබන්නේ 1960 අවුරුද්දේ පෙබරවාරි මාසේ 29 වෙනිදා. ඒ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පසෝ වලදී. රමිරේස්ගේ අම්මා වෙන්නේ මර්සිඩේස් රමිරේස්. රිචඩ් ඇතුළුව ඒ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉඳලා තියෙනවා. තාත්තා ජූලියන් රමිරේස්. ඔහු පොලිස් නිලධාරියෙක් වගේම පසුකාලීනව දුම්රියපොළ සම්බන්ධව රැකියාවක නියුතුව ඉඳපු පුද්ගලෙක්. ඉතින් රිචඩ් පොඩි කාලේ ඉඳලම රමිරේස් ඔහුට ආදරණීය පියෙක් නම් වුණේ නැහැ. ඔහු තාත්තගෙන් නිතරම හිංසාවට ලක් වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, රිචඩ්ගේ ශරීරය පුරාම ඔහුගේ තාත්තගෙන් සිදුවිච්ච වද හිංසාවලින් ඉතිරිවිච්ච ලප කැලල් බොහෝ ප්‍රමාණයක් තිබුණයි කියලත් සඳහන් වෙනවා. මුලින්ම මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙක් විදිහට ගෞරවාන්විත දුරයක් දැරුවත් ඇමරිකාවට ආවට පස්සේ ඔහුට කරන්න උන රස්සාව ගැන නම් ඔහු සතුටින් නෙවෙයි ඉඳලා තියෙන්නේ. මේ නිසාම නිතරම ඔහුගේ තරහ දරුවන් පිටින් පිට කරන්න මේ තාත්තා පුරුදු වෙලා ඉඳලා තියෙනවා.
ඉතින් ජූලියන්ගේ පවුලට හීනකින්වත් හිතපු නැති විදිහේ තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය අතරතුරයි. ජූලියන්ගේ පළවෙනි පුතා රූබන් ඔහු ඉපදුනේ බෙල්ලේ ආබාධයක් සහිතව. ඒ විතරක් නෙමෙයි ඔහුගේ දෙවෙනි පුතා ජූලියන් අස්ථි සම්බන්ධ රෝගයකිනුත් ඒ වගේම තුන්වෙනි පුතා රොබර්ට් මානසික ආබාධයකටත් මුහුණ දීලා ඉඳලා තියෙනවා. නමුත් හතරවෙනියා වුණේ ජූලියන්ගේ දුව. ඇය බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉඳපු යුවතියක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහේ සහෝදර සහෝදරියන් 4 දෙනෙකුට පස්සේ රමිරේස් පවුලට ලැබුණ පස්වෙනි දරුවා තමයි රිචඩ්. සඳහන් වෙන වාර්තා අනුව රිචඩ්ගේ අම්මයි තාත්තයි මෙක්සිකෝවේ පදිංචි වෙලා ඉන්න කාලේ ඒ ප්‍රදේශයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේගොල්ලන්ගේ පළවෙනි දරුවෝ 3 දෙනාම ආබාධිත තත්වයට පත් වෙලා තියෙන්නේ. සමහර විට රිචඩ් රමිරේස්ගේත් අනාවරණය නොවුන මානසික ආබාධයක් තියෙනට ඇති කියලත් සමහර දෙනෙක් මේ නිසා කල්පනා කරනවා. ඒ වගේම ඔහු කුඩා කාලයෙන් නිතරම ඔහුගේ හිසට අනතුරු කරගෙන තියෙනවා. එක අවස්ථාවක හයියෙන් ඔන්චිල්ලාවක් එයාගේ ඔළුව වැදිලා රෝහල් ගත කරන්න උවමනා වුණා වගේම එයා උස් ස්ථානවලින් කිහිප වතාවක්ම බිමට පැනලා සිහිසුන් වෙලත් තියෙනවා. නමුත් තාත්තගේ අඩන්තේට්ටම් සහ ඔහුගේම සහෝදරින්ගේ ක්‍රියාකාරකම් ඊට බලපෑවා කියලා තමයි වෛද්‍ය වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ. කොහොම වුණත් තාත්තගේ කරදර ඉවසන්න බැරිම තැන රිචඩ් රමිරේස් තාත්තගෙන් ඈත් වුණා. ඊට පස්සේ තමයි ඔහු ඔහුගේ ඥාති සහෝදරයෙක් වුණ මිගෙල් හෙවත් මයිකල් එක්ක ආශ්‍රයයට වැටුනේ. ඔහුට සාතන්වාදය සහ වෛරය ප්‍රචණ්ඩත්වය වගේ අදහස් මුලින්ම පැල කළේ මෙන්න මේ මිගෙල්. ඔහුව මිගෙල් කියලා ඇතැම් තැන්වලත් මයිකල් කියලා තවත් තැන්වලත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔහු වියට්නාමයේ ඊටාම දරුණු යුද කලාපවල සේවය කරලා ආපහු ඇමරිකාවට ආපු පුද්ගලෙක්. යුද්ධයට යන්න කලින් හිටපු මිගෙල් සහ යුද්ධෙන් පස්සේ ආපහු ගෙදර ආපු මිගෙල් සෑහෙන්න වෙනස් වුණා කියලා තමයි මිගෙල්ව සමීපව ආශ්‍රය කරපු හැම දෙනෙක්ම වගේ කිව්වේ. ඒ වගේම ඔහු නිතරම කාන්තාවන්ට අඩන්තේට්ටම් කරපු පුද්ගලෙක් බවටත් පත් වුණා. පොඩි කාලේ සිද්ධ වෙච්ච මෙන්න මේ වගේ දේවල් නිසාත් රිචඩ්ගේ හිතේ පැල කරපු විවිධ දාමරික අදහස් නිසාත් එයාගේ ළමාවිය බොහොම කුරිරු සහ භයානක දේවල් වලට හිත යොමු කරවන සුළු එකක් වුණා කියලා තමයි කියවෙන්නේ. ඔහුට ගංජා භාවිතා කරන්නත් පුරුදු කරලා තියෙන්නේ මෙන්න මේ මිගෙල් එහෙමත් නැත්නම් මයිකල් කියන අයියා. ඒ විතරක් නෙමෙයි Taman යුද්ධ කාලේ ගත කරපු විදිය ලැබපු අත්දැකීම් ඒවා ඡායාරූප සහ වීඩියෝ පට ආශ්‍රයෙන් රිචඩ්ට පෙන්වන්නත් මිගෙල් අමතක කරලා නැහැ. මිනිස්සෙක්ගේ ස්වභාවය දැනගන්නේ කොහොමද? ඔහුව රවට්ටන්න වගේම උපායශීලීව නිවසකට ඇතුළු වෙන්නේ කොහොමද? පුද්ගලයෙක්ව හරියටම ඝාතනය කරන්න ඒ පුද්ගලයාට පහර දෙන්න ඕනේ මොන වගේ තැන්වලටද වගේ දේවල් රිචඩ්ට පොඩි කාලේ ඉඳලම උගන්වලා තියෙන්නේ මෙන්න මේ මිගෙල්. ඒ වගේම කුඩා කාලේ ඔහුගේ ජීවිතේ කම්පනයක් ඉතිරි කරපු සිද්ධියක් විදියට සඳහන් වෙන්නේ මිගෙල් රිචඩ් ඉදිරිපිටම මිගෙල්ගේ බිරිඳ ජෙසීට කළ වෙඩි තැබීම. මිගෙල් Tamanගේ බිරිඳත් එක්ක ඇති වුණ බහින් බස්වීමකින් අනතුරුව එයාගේ අතේ තිබුණ .38 කැලිබර් පිස්තෝලෙන් ජෙසීගේ කටට වෙඩි තියලා තියෙනවා. උණ්ඩේ පිට වෙලා තිබුණේ ජෙසීගේ ඔළුවේ පිටිපස්සේ ලොකු පදාසෙකුත් ගලවගෙන. මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනකොට රිචඩ් රමිරේස්ට වයස අවුරුදු 13යි. ඒ විතරක් නෙමෙයි මිගෙල්ගේ පොඩි දරුවෝ දෙන්නත් මේ සිද්ධිය සියසින්ම දැකලා තියෙනවා. මේ වෙනකොට ඇත්තටම රිචඩ් පොඩි දරුවෙක්මත් නෙමෙයි. යම් තාක් දුරකට 6-4 තේරෙන වයසේ දරුවෙක්. කොහොම වුණත් තමුන්ගේ ඇස් ඉස්සරහම සිද්ධ වුණ මේ සිදුවීම මේ අපරාධය රිචඩ්ගේ හිතේ ලොකු කම්පනයක් ඇති කරා. ඒ විතරක් නෙමෙයි පසු කාලීනව ඔහු අතින් සිද්ධ වුණ ඝාතනවලට විශාල අනුබලදීමක් ඇති කරන්නටත් මේ සිදුවීම හේතුපාදක වුණා කියලා තමයි මනෝවෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. රිචඩ් පොඩි කාලේ ඉඳන් දැක්කේ කාන්තාවන්ට අකටයුතුකම් සිදුවීම, ඔවුන්ව පීඩාවට පත් කරලා සතුට ලබා ගන්න පුළුවන් ක්‍රම වගේම ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය. Tamanගේ තාත්තා Tamanට සලකපු විදිහත් එක්ක රිචඩ් හොඳ දරුවෙක් විදිහට හැදෙන්න කිසිම දවසක හේතු සාධක සකස් වුණේ නැහැ. ඒ වගේම මේ වෙනකල්ම ඔහු කල්ගෙවලා තියෙන්නේ මානසික රෝගියෙක් එක්ක කියන එකත් ඔහු දැනගෙන හිටියේ නැහැ. මිගෙල්ගේ බිරිඳ ජෙසී ඝාතනය වීමත් සමගම මිගෙල් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම ඔහු මානසික රෝගියෙක් කියලා සනාථ වුණාට පස්සේ අවුරුදු 4ක් මානසික රෝහලක ප්‍රතිකාර ලබන්නට ඔහුව යොමු කරනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට මිගෙල්ගේ මිත්‍රයාත් ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. ඔහු නිතරම මිගෙල්ව බලන්න මිගෙල්ගේ නිවසට ආපු ගියපු කෙනෙක්. ඒ නිසාම රිචඩ් සමගිනුත් ඇයි හොඳයිකමක් පවත්වාගෙන යන්න
මේ පුද්ගලයාට හැකියාව ලැබෙනවා. ඔවුන් නිතරම කාන්තාවන්ට අඩන්තේට්ටම් කරපු වීඩියෝ පට ඡායාරූප රිචඩ් සමගින් බෙදා හදාගෙන තියෙනවා කියලා තමයි පස්සේ කාලේ අනාවරණය වෙලා තියෙන්නේ. මේ දේවල් එක්ක Tamanගෙම කියලා අත්දැකීම් ලබා ගන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පවා රිචඩ් පෙළඹිලා තියෙනවා. ඒ වගේම ඔහු අධික විදිහට මත්පැන් භාවිතයටත් යොමු වුණා. මේවා රිචඩ්ට විතරක් සිද්ධ වුණ දේවලුත් නෙමෙයි. ඔහුගේ සහෝදරවරුන් විච්ච රූබර්ට් සහ රොබර්ට් කියන දෙන්නත් රිචඩ් වගේම ඊටාම තදින් මත්පැන් වලට පුරුදු වෙලා හිටියයි කියලා තමයි කියවෙන්නේ. ඒ පැත්තේ මිනිස්සු ඒ කාලේ පොලිසියට කරපු පැමිණිලි දීපු කටඋත්තර අනුව ඒ කාලේ මේ සහෝදරවරු පොඩි හොරකම් සිද්ධ කරලා තියෙනවා. හැබැයි එක්තරා දවසක වාහනයක් හොරකම් කරන්න ගිය වෙලාවේ තමයි මේගොල්ලන් හොඳ පාඩමක් ඉගෙන ගත්තේ. ඒ වෙලාවේදී ඔවුන්ට දඬුවම් ලබන්නටත් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වගේ තත්වයන් ගැන හොයන්නවත් ඒවට එරෙහිව තමුන්ගේ දරුවන් සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවත් රිචඩ්ගේ අම්මටවත් තාත්තටවත් වෙලාවක් තිබිලා නැහැ. මේ දේවල් මෙහෙම සිද්ධ වෙනවත් එක්ක රිචඩ්ගේ තාත්තා තව තවත් දරුණු විදිහට එයාලට සලකන්න වෙච්ච එක තමයි සිද්ධ වුනේ. ඒ වගේම Taman කරපු රැකියාවේ තිබුණ ව්‍යාකූල තත්වයත් එක්ක ජූලියන්ගේ හැසිරීම තව තවත් නරක තත්වයටපත් වුණා. වාර්තා වෙන විදිහට මෙයා කිහිප වතාවක්ම සියදිවි නසා ගන්නටත් Tamanටම අනතුරු කරගන්නටත් උත්සාහ කරලා තියෙනවා කියලත් ඉතිහාස වාර්තාවල සඳහන්. ඒකෙන් තහවුරු වෙන්නේ එක දෙයක්. ඒ දරුවෝ 5 දෙනෙකුට යහපත් තාත්තෙක් වෙන්න තරම් යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් හිටපු පුද්ගලයෙක් නෙවෙයි කියන එක. වාර්තාවල සඳහන් වෙන විදිහට මේ පවුලටම එක එක විදිහේ ආබාධ තත්වයන් තිබිලා තියෙනවා. රිචඩ්ට උනත් පොඩි කාලේ නිින්ද යන්නේ නැති රෝගයක් තිබිලා තියෙනවා වගේම එයාගේ සහෝදරයන්ටත් එක එක જાතියේ විවිධ ආබාධ තිබිලා තියෙනවා. ඒවා අපි කලින් කියපු ආබාධ වලටත් වඩා සමහරක් විට වෙනස් වෙච්ච ඒවා. ඒ වගේම තමයි පැහැදිලිව නිරීක්ෂණය කරනකොට ජූලියන්ටත් මානසික ආබාධයක් තිබුණයි කියන එක ඔයාට මේ වෙනකොටත් වැටහෙන්නට ඕනේ. ජූලියන් Tamanගේ බිරිඳට පවා බොහොම දරුණු විදිහට තමයි සලකලා තියෙන්නේ. රිචඩ් කියන්නේ පොඩි කාලෙම දරුණු අඩන්තේටම් වලට ලක්ුණ සහ හැඟීම් කියන දේවල් නොදන්න දරුවෙක්. ඔහු පස්සේ කාලෙක කරපු පාපෝච්චාරණයකදී සඳහන් කරලා තියෙනවා ජෙසීගේ මරණය, ඒ වගේම එයාගේ තාත්තා ජූලියන් Tamanගේ අම්මට පහර දෙන වගේ සිදුවීම් දැක්කට පස්සේ Tamanට කිසිම කෙනෙක් ගැන කිසිම දුකක්වත් හැඟීමක්වත් දැනුනේ නැහැයි කියලා. මේ වගේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට රිචඩ් Tamanගේ තරුණ කාලේ ඉඳලා තියෙන්නේ ලොස් ඇන්ජලිස් වල Tamanගේ අයියා රූබර්ට්ගේ ගෙදර. සූදු සෙල්ලමට, ගණිකාවන් ආශ්‍රයයට වගේම අධික ලෙස මත්පැන් භාවිතයට වගේ දේවල් වලට එයා යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ කාලේ. කොහොම වුණත් ලොස් ඇන්ජලිස් වල තිබුණ මේ පුදුමාකාර ලෝකෙට රිචඩ් බොහොම තදින් ආස කරලා තියෙනවා. මේ කාලේ ඔහු රූබර්ට් එක්ක ගෙවල් බිඳින්න පවා ගිහින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඇති වුණ ගැටලුත් එක්ක රිචඩ් ආයෙමත් Tamanගේ උපන් ගම වෙන එල් පැසෝ වලට ආපහු ගිහින් තියෙනවා. ඒත් එක්ක සිද්ධ වුණේ ඔහු තව තවත් අධිකව මත්පැන් පානයට සහ ගංජා පානයට යොමු වීමයි. ඔහුව ටික කාලයකට හරි මේ වගෙන් ඈත් කරගන්න හිතාගෙන පවුලේ අය ඔහුගේ වැඩිමල් සහෝදරිය වන රූත් ළඟට යවලා තියෙනවා. මේක තමයි එයාගේ පවුලේ අය ඔහුට කරපු ලොකුම වැරද්ද. රූත් විවාහ වෙලා හිටියේ රොබර්ටෝ කියලා පුද්ගලයෙක් එක්ක. ඔහුත් එක්ක සෑහෙන සමීප මිතුරුකමක් ගොඩනගා ගන්නට රිචඩ් සමත් වුණා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රිචඩ් තව තවත් අලුත් දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ. රොබර්ට් කියන්නේ විකෘති කාමාශාවන් තිබුණ පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ඒවා රිචඩ් එක්ක හෝමාරු කරගන්නත් කිසිම වෙලාවක පසුබට වෙලා නැහැ. රාත්‍රියට හැමෝටම හොරෙන් මේ දෙන්නා ගෙවල් වලට ගිහිල්ලා මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට හොර රහසින් බලාගෙන ඉඳලා තියෙනවා. එක දවසක රිචඩ්ව අතටම අහු වුණා. කාමරයක හිටපු කාන්තාවකට කරදර කරන්න ගිය මේ දෙන්නා ඇයගේ සැමියාගෙන් හොඳටම පහර කාලා පොලිසියට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී පොලිස් කූඩුවේ ළඟින්නටත් මොවුන්ට සිද්ධ වුණා. හැබැයි කොහොම වුණත් ඒක ඒ වෙලාවේ වැඩි දුර ගියපු සිද්ධියක් බවට පත් උනේ නැහැ. මෙන්න මේ සිද්ධි වලින් පස්සේ ඔහු ටික කාලයක් නිහඬව ඉන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම වරදකාරයෙක් විදිහට නීතිය ඉදිරියේ ඔප්පු නොවුන නිසාත් එයාගේ පවුලේ අයත් එයාට ටික කාලයක් නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕනේ කියලා තීරණය කරලා තියෙනවායි කියලා තමයි කියන්නේ. නමුත් අවාසනාවකට වගේ නොහිතපු විදිහට රිචඩ් ආයෙමත් නරක ආශ්‍රයයකට වැටෙනවා. ඒ වෙන කායෙක්වත් නෙමෙයි. මානසික රෝහලෙන් නිදහස් වෙලා ආපු ඔහුගේ ඥාති සහෝදරයා විච්ච මිගෙල්. එහෙමත් නැත්නම් මයිකල් එක්කමයි. රිචඩ්ට අවුරුදු 17ක් වෙනකොට එයාගේ පළවෙනි ප්‍රේම සම්බන්ධතාවය පටන් ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒ එයාට වඩා අවුරුදු 4ක් බාල ගෑනු ළමයෙක් එක්ක. ඇයගේ නම විදිහට සඳහන් වෙන්නේ නැන්සි ඇවුල. කොහොම වුණත් මේ සම්බන්ධතාවය එයාලට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් විතරයි. ඒ වුණත් රිචඩ් ගැන පොලිසියෙන් පස්සේ කාලෙක නැන්සිගෙන් සිදු කරපු විමසීමකට උත්තර විදිහට නැන්සි කියලා තියෙනවා රිචඩ් කවදාවත් මේ වගේ පුද්ගලයෙක් බවට පත්වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඔහු බොහොම කාරුණික සහ සුහදශීලී කෙනෙක් විදිහට තමයි නැන්සි ඒ වෙලාවෙත් රිචඩ් ගැන කියලා තිබුණේ. ප්‍රේම සම්බන්ධතාවය බිඳී ගියාට පස්සේ රිචඩ් ආයෙමත් ලොස් ඇන්ජලීස් වලට යනවා. හැබැයි මේ කාලේ අතරතුර ඔහු Tamanගේ සහෝදරයා මිගෙල් එක්ක නරක වැඩ කළා කියලා නම් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් පස්සේ කාලෙක ලොස් ඇන්ජලීස් වලට ගියාට පස්සේ තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහාය දෙන පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්නට ඔවුන් පෙළඹිලා තියෙන්නේ. ඒ වගේම ඔහු කොකේන් භාවිතයටත් එහිදී දරුණු විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා. ස්ත්‍රියක් දූෂණයට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රිචඩ්ට එරෙහිව මුල්ම වතාවට චෝදනා එල්ල වෙන්නේ මේ විදිහට මත්ද්‍රව්‍ය බෙදා හරින කාලේ. ඔහු මත්ද්‍රව්‍ය බෙදා හරින්නට ගියපු නිවසක කාන්තාවක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඊට පස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට Tamanගේ පදිංචිය මාරු කරන්නට රිචඩ් කටයුතු කරනවා. ඔහු සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනා එක්ක බලනකොට එයාගේ පළවෙනි ඝාතනය සිදු කරලා තියෙන්නේත් මෙන්න මේ කාලේ. ඒ කියන්නේ 1984 දී. එතෙන්දී වින්දිතයා විදියට සඳහන් වෙන්නේ අවුරුදු 9ක් විතර වුණ මේ ලෑන් කියන කුඩා ගැහැණු දරුවෙක්. පාරේදී අහම්බෙන් දැකලා තිබුණ මේ ළමයාව දැකපු රිචඩ් එයාව රවට්ටගෙන එක්කගෙන ගිහින් තිබුණේ එයා හිටපු ඇපාර්ට්මන්ට් එකට. මේ ළමයාව රිචඩ් විසින් දූෂණයට ලක් කරලා තිනවා වගේම මරණය සිද්ධ වෙලා තියෙන්නේ හුස්ම හිර කිරීමෙන්. කොහොම වුණත් මේ ළමයාව හුස්ම හිර කරලා මරා දැමීමෙන් පමණක් රිචඩ් සෑහීමකටපත් වෙලා නැහැ. ඒ නිසා රිචඩ් ඇයට පිහියකින් ඇනලා තිනවා කියලා තමයි පොලිස් වාර්තාවල සඳහන් වෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ රිචඩ් ලොස් ඇන්ජලීස් වලට ආයෙමත් පැමිණෙනවා. ඔහුගේ හොරකම් වැඩියෙන් වාර්තා වෙන්නේ මෙන්න මේ කාලේ. පේන විදිහට Tamanගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න මුදල් නොමැතිකම නිසා ඔහු මේ දේවල් වලට පෙළඹිලා තිනවා කියලා තමයි පොලිසිය අනුමාන කරන්නේ. ඔහුගේ දෙවෙනි ඝාතනයේ විදිහට සඳහන් වෙන්නේ ලොස් ඇන්ජලීස් වල උතුරු කොටසේ හිටපු අවුරුදු 79ක් වයසේදී ජෙනි වින්කෝ කියන වයස්ගත කාන්තාව. රිචඩ් විසින් ඇයව ඉතාම අමානුෂික විදිහට කපා කොටා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඔහුට ඇයව හමු වෙලා තියෙන්නේ නිවසක් බිඳින්න යනකොට. ඒ වගේම ඇගේ නිවසත් සොරකමට ලක් වෙලා තියෙනවා. පොලිසිය ඇයව හොයාගන්නකොට ඇගේ හිස කඳින් බෙන් වෙන තරමටම කපා දාලා තමයි තිබුණේ. ඒ වගේම රිචඩ් අතින් ඇයත් දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රිචඩ් ආපහු ගිහින් තියෙන්නේ ඒ ගෙදර සිංක් එකෙන් Tamanගේ අත් දෙකත් හොදගෙන. ඊට පස්සේ රිචඩ් අතින් සිද්ධ වුණ ඝාතන හැම එකක්ම වගේ එයා සිද්ධ කරලා තියෙන්නේ ඔහු සතුව තිබුණ පිහියක් භාවිතා කරලා. 1985 විතර වෙනකොට මෙහෙම ගෙවල් වලට ගිහිල්ලා මිනිස්සු මරණ කෙනෙක් ගැන මුළු කැලිෆෝනියාවෙම කතා වෙන්න පටන් ගත්තා. හැම මිනිසෙක්ම රෑ වෙනකොට Tamanගේ ගෙවල් දොරවල් හොඳට වහලා ආයුධයක් අතේ තියාගෙන ඉන්න තමයි මේ කාලේ පුරුදු වුනේ. ඇතැම් අවස්ථාවල මිනිමැරුම් සිද්ධ වෙච්ච ස්ථානවල රිචඩ්ගේ සලකුණු හොයාගත්තා කියලා ප්‍රසිද්ධ වුණත් ඔහුගේ සලකුණු මීට කලින් පොලිසිය තිබුණ නැති නිසා ඒ වගේ සංසන්දනයක් කරලා රිචඩ්ව නීතිය රැහැනට කොටු කරගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ ඔහුගේ මුහුණ පොලිසිය විසින් නිර්මාණය කරන්න උත්සාහ කළත් ඔහුව අල්ලගන්න කිසිම පොලිස් නිලධාරියෙකුට හැකි වුණේ නැහැ. එක දවසක් රිචඩ් යම්කිසි දෙයක් ගන්න නගරයට යන්න පිටත් වුණා. හැබැයි ඔහු ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ ඔහුගේ රුව පත්තරේ වැටිලා තියෙනවයි කියලා. මිනිමරුවෙක්ට කවමදාවත් සදහටම සමාජයෙන් වසන් වෙලා ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම නීතියේ රැහැනට ඔහු කොටු වෙන දවසක් උදා වෙනවමයි. ඉතින් මෙතන ඉඳපු වයසක කාන්තාවකට ඔහුව අඳුන ගන්න හැකියාව ලැබුණා. හැබැයි රිචඩ් කියන්නේ බොහොම උපායශීලී පුද්ගලෙක්. වටේ පිටේ දේවල් එක පාරට වෙනස් වෙනවත් එක්කම රිචඩ් මෙතනින් පැනලා යනවා. කොහොම වුණත් පැය ගාණක් රිචඩ්ව ලුහු බැඳපු පොලිසිය අවසානයේදී ඔහුව අල්ලගන්න සමත් වුණා. පොලිසියට බහර වීමත් එක්ක ඔහු පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. මාස 14ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔහු සිදු කරපු ඝාතන ගණන 13ක්. ඒ වගේම ඔහු තවත් මිනිමරුම් 5ක් සිදු කරන්න සැලසුම් කරලා ඉඳලා තියෙනවායි කියලත් පොලිසියට ඔහු ප්‍රකාශ කරනවා. කොහොම වුණත් ඒවා කිසිවක් සාර්ථක කරගන්නට ඔහුට හැකි වෙලා තිබුණේ නැහැ. මේ අරුණම ගණන් කළ නොහැකි තරම් කාන්තාවන් පිරිසක් ඔහුගේ අඩන්තේට්ටම් වලට ලක් වෙලා තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්නවත් එක්කම නඩු විභාගය ආරම්භ වුණා. ඉතින් පොලිසිය විසින් ඔහුට විරුද්ධව එල්ල කරලා තිබුණ චෝදනා අනුව
මිනීමැරුම් 13ක්, ඝාතන තැත්කිරීම් 5ක්, ලිංගික අඩන්තේටම් 11ක් සහ මංකොල්ලකෑම් 14ක් සම්බන්ධයෙන් තමයි රිචඩ් රමිරේස්ට එරෙහිව අධිකරණයේ ඉදිරියේ චෝදනා එල්ල වුණේ. ඒ අනුව ඔහුව ගෑස් කාමරයක දාලා මරණයට පත් කරන්න උසාවිය නියෝග කළා. කොහොම වුණත් 2006 අවුරුද්ද වෙනකම්ම ඔහුව මරණයට පත් කරන්න දිනයක් දෙන්න හරි එහෙමත් නැත්නම් ඔහු විසින් ගොනු කරන අභියාචනා විභාග කරන්න හරි අධිකරණයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ රිචඩ්ට එරෙහිව තිබුණ චෝදනාවල සංකීර්ණභාවය නිසාමයි. මේ කාලෙදී ඔහුගේ කඩවසම් ස්වරූපය නිසා කාන්තාවන් බොහෝ දෙනෙක් ඔහුට වශී වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් ඔහුගේ ක්‍රියාකලාපය දන්න මිනිස්සු ඇයි මේ මිනිස්යාව එල්ලා මරණ දිනය මේ තරම් පරක්කු වෙන්නේ කියලා කසුකුසුවක් නගරේ පුරාම ඇති වුණා. කොහොම වුණත් තවත් විශේෂ දෙයක් වෙන්නේ මේ කාලේ වෙනකොට ඔහු විවාහ ගිවිසගෙන ඉඳලා තියෙනවා. ඒ ඩොරින් ලියෝන් කියන තරුණියත් සමග. නමුත් 2009 අවුරුද්දේදී ලබාගත් DNA සාක්ෂි අනුව 1984 දී ඔහු සිද්ධ කරපු 9 හැවිරිදි දැරියක් ඝාතනය කිරීම චෝදනාව අධිකරණයේ ඉදිරියේ ඔප්පු වෙනවා. ඒත් එක්කම ඔහුගේ විවාහය දෙදරා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඒ කාලේ මේ තරම් කඩවසම් මිනිස්සෙක් මිනිමරුවෙක් වෙන්න බෑ කියලා කාන්තාවන් ඔහුට ආදර හසුන් පවා යවලා තියෙනවා. ඒ වෙන කොහෙටවත් නෙමෙයි. ඔහුව රඳවලා ඉඳපු හිරගෙදරටමයි. හැබැයි කාලයත් එක්ක නීතිය දඬුවම් දෙන්න කලින් ඔහුට ස්වභාව ධර්මයේම දඬුවම් දෙනවා. ශරීරයේ ඇති වුණ විවිධ වෙනස්කම් නිසා ඔහුව වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරන්නට බන්ධනාගාර නිලධාරීන් යොමු වුණා. එතෙන්දී අනාවරණය වුණේ රිචඩ්ගේ වසා ගැටිතිවල ඊටමත් දරුණු ගණේ පිළිකාවක් වර්ධනය වෙලා තියෙනවායි කියලා. ඒ වගේම මේක තිබිලා තියෙන්නේ සුව කළ නොහැකි තත්වයක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2013 අවුරුද්දේ ජූනි මාසේ 7 වෙනිදා ඔහු මරණයට පත් වෙනවා. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 53ක්. ඔන්න ඔය විදිහට තමයි අවුරුද්දක විතර කාලයක් තිස්සේ සැලසුම් කරලා 1985 දී අත්අඩංගුවට ගත්ත කැලිෆෝනියාවේ මිඩ්නයිට් ස්ටෝකර්ගේ ජීවිත කතාව, එහෙමත් නැත්නම් රිචඩ් රමිරේස් කියන දාම ඝාතකයාගේ ජීවිත කතාව අවසන් වුණේ. කොහොම වුණත් අපරාධකාරයෙක් නිර්මාණය වෙන්න ඒ අපරාධකාරයා බිහි වෙන සමාජයත් ඔහුගේ පෞල් පසුබිමත් ඔහු ලබන අත්දැකීමුත් අනිවාර්යෙන්ම බලපානවයි කියලා අපිට මේ කතාව අනුව වටහා ගන්නට පුළුවන්. සමහර විට දරුවෙක් විදිහට ලැබිය යුතු ආදරය ලැබුවා නම් මේ විදිහේ දාම ඝාතකෙක් කවදාවත් ඔහු තුලින් නිර්මාණය නොවෙන්නට පුළුවන්. ඉතින් මේ තමයි ලෝක ප්‍රකට සහ ලොව දරුණුතම දාම ඝාතකින් 5 දෙනා අතරට ඇතුළත් වුණ රිචඩ් රමිරේස්ගේ කතාව. මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ එක ඔයා එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් අපි ඊළඟ වීඩියෝ එක publish කරපු ගමන්ම ඊට අදාළ notification එක ඔයාට ගෙන ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ආයුබෝවන්.